ආදරය කියන්නේ ලැබෙන එකක් විතරක් නෙවෙයි. ආදරය කියන්නේ වචන ලස්සන කරන එකක් නෙවෙයි. ඒ කියන්නේ හොඳින් අහන එක, තේරුම් ගන්න එක, අනිත් කෙනාට වේදනාවක් නොදී ජීවත් වෙන්න උත්සාහ කරන එක. ආදරය තියෙන තැන සාමය තියෙනවා. සමහර වෙලාවට අපිට ආදරය අමාරු වෙන්න පුළුවන්. ඒ අමාරු මොහොත අපිට ශක්තිමත් කරලා හොඳ මිනිසුන් වෙන්න උගන්වනවා. ආදරය කියන්නේ පරිපූර්ණ වීම නෙවෙයි, ඉවසීම. ආදරයෙන් කතා කරන්න, ආදරයෙන් හැසිරෙන්න, ආදරයෙන් ජීවත් වෙන්න. ආදරය ලෝකය වෙනස් කරන ලොකුම ශක්තියයි. ආයිබෝන් සුබ දවසක්. ඉතින් ආදරය ගැන මට දැනන පොඩි ටිකක් තමයි මම කිව්වේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ තමයි මම දාන්න බලාපොරොත්තු වෙන්නේ මේ channel එකෙන්. ඉතින් කැමති අය subscribe කරලා එකතු වෙන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු. සුබ දවසක්.